මේ පොතේ තියෙනවා ලස්සන කතාවක්. එක දවසක් ළමයෙක් පාරේ ඇවිදලා යනවා මේ ඉස්කෝලේ ඉවර වෙලා. එතකොට තවත් එයාගේ ඉස්සරහින් යන එයාගේම ඉස්කෝලේ ළමයෙක්ගේ තියෙන බඩු ටික ඔක්කොම බිමට වැටෙනවා. ඒ කියන්නේ පොත්පත්, පෙට්ටි, ග්ලව්ස් මේ හැම දෙයක්ම. ඊට පස්සේ අර වැටුණ ළමයාගේ බඩු ටික මේ පිටිපස්සෙන් ආපු ඉස්කෝලේ ළමයා අහුල්ලා දෙනවා. හැබැයි එයා එයාව අඳුරන්නේ නැහැ. ඊට පස්සේ ඒ දෙන්න ඒ යන පාරේ කතා කර යනවා. ඒ පාරේ කතා කර ගිහලා ඒ දෙන්න යාළුවෝ වෙනවා. මොකද අර නොදන්නම ළමයෙකුට මේ ළමයා උදව් කරේ. ඊට පස්සේ එයාලා ග්‍රැජුවේට් වෙන දවසේ උදව් කරපු ළමයා සම්පූර්ණයෙන්ම පුදුමයටපත් වෙනවා. එදා අර මට උදව් කරපු දවස මතකද? ඔව්, මම ඔයාගේ බඩු ටික අහුලන්න උදව් කරානේ. ඔයා දන්නවද එදා මම මගේ ලොකෝ එකේ තිබුණ බඩු ටික ඔක්කොම ගෙදර අරන් ගියේ. මම හිතුවා කාටවත් කරදරයක් නෙවෙයි. එදා මම ජීවිතේ නැති කරගන්නයි ඒ බඩු ටික ඔක්කොම ක්ලියර් කරලා ගෙදර අරන් ගියේ. හැබැයි ඒ වෙලාවේ මේ උදව් කරපු හින්දා ඔයා කරපු දෙයින් මම එදා ඉඳන් ඒ ජීවිතේ නැති කරගන්න අදහස අයින් කරා. ඒ නිසා තමයි ඔයා මගේ ජීවිතේ බේරුවා කියලා. ඉතින් ඔයා නොදැනුවත් ඔයා උදව් කරන දේවල් ගොඩක් වෙලාවට තව මිනිහෙක්ගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන්.